ආයුබෝවන් හැම දෙනාටම ඉතාලි ඉස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ආයෙත් ඔයාලත් එක්ක මේ le emozioni එහෙම නැත්තම් හැඟීම් පිළිබඳව ඉතාලි භාෂාවෙන් කියන්න. ඉතින් අපිට දැනෙන ගොඩාක් දේවල් හැඟීමක් විදිහට තමයි ප්‍රකාශ වෙන්නේ. මේවා කොහොමද ඉතාලි භාෂාවෙන් කියන්නේ කියලා අපි අද වැඩි විස්තර නැතුව එහෙනම් ඉගෙන ගමු. පළවෙනි එක විදිහට මම හැමදාම කියලා දෙන sono stanco stanca පාවිච්චි කරා. මේ එස්සරේ පාවිච්චි කරනකොට මේක නාම විශේෂණ පදයක් විදිහට දෙන්නේ. ඒ නිසා කතා කරන පුද්ගලයාට අදාළව ස්ථාංකෝ එක ගැලපෙන්න ඕනේ. ඒ නිසායි මම ස්ථාංකා දැම්මේ. මට මහන්සි කියලා කවුරු හරි කෙනෙක් කියද්දී ගැහැණු පිරිමි අනුව මෙය වෙනස් වෙනවා. ඔයාට මහන්සිද අහන්නෙත් ඒ නිසා sei stanco එහෙම නැත්නම් ගැහැණු කෙනෙක්ගෙන sei stanca වෙන්න ඕනේ. කාට හරි කෙනෙක්ට ගොඩාක් මහන්සි වගේ නම් sono esausto එහෙම නැත්නම් esausta පාවිච්චි කරන්න පුළුවන්. මම බොහෝ වෙහෙසටපත් වෙලා ඉන්නේ කියන තේරුමක් තමයි මේකෙන් යෙදෙන්නේ. sono affamato affamata. එතකොට ඒ කියන්නේ බඩගිනි, මට බඩගිනි කියන එකයි මෙතනින් යෙදෙන්නේ. මේ එස්සර එක ගලපලා ඕනම සර්වනාමයක් එක්ක යම්කිසි කෙනෙක්ට බඩගිනි කියන ඕගලන්ට පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඕක පාවිච්චි කරන්නේ affame කියලා. verbo avere පාවිච්චි කරනවා නම් වචනේ වෙනස් වෙන්නේ නැහැ. නමුත් එස්සර පාවිච්චි කරද්දී affamato පාවිච්චි කරලා ඊට අදාළව වෙනස් කරන්න ඕනේ. ඊළඟ එක mi annoio මට කම්මැලි කියන එක විදිහක් තමයි මේ තියෙන්නේ. mi annoio annoiarsi ක්‍රියාපදයෙන් හැදිච්ච වාක්‍යයක් තමයි මේ. sono nervosa මම කලබල වෙලා ඉන්නේ, බය වෙලා ඉන්නේ කියන තේරුමක් දෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. sono curiosa මම කුතුහලයෙන් ඉන්නේ කියන තේරුමයි මේ ක්‍රියාපදෙන් මේ වාක්‍යයෙන් දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ එදිනෙදා පාවිච්චි කරන ගොඩාක් හැඟීම් දැනීම් ගැන මම දැන් කතා කරනවා. ශ්‍රී ලංකාවේ අති සාර්ථකම ඉතාලි භාෂා වීඩියෝ පාඨමාලාව දැන් ඉතාලි ඉස්කෝලේ විසින් වීඩියෝ 21කින් සමන්විත අංග සම්පූර්ණ පාඨමාලාවක් වසරක කාලයක් සඳහා කැමැති වාර ගණනක් නැරඹීමේ පහසුකම. මිලදී ගැනීමට පෙර පළමු පාඩමෙන් කොටසක් නොමිලේ නැරඹීමට අවස්ථාව. ඉතාලි ඉගෙන ගන්න හොඳම තැන ඉතාලි ඉස්කෝලේ. වැඩි විස්තර සඳහා 3936 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. non mi sento bene මට ඇඟට හරි නැහැ. එහෙම නැත්නම් මට අසනීපයි කියන්න sentirsi ක්‍රියාපදය පාවිච්චි කරලා මේ ආකාරයට යෙදෙනවා. එතකොට කාගෙන් හරි non ti senti bene කියලා අහනවා නම් ඒ කියන්නේ ඔයාට අසනීපයිද? නැත්නම් ඔයාට ඇඟට හරි නැද්ද? ඔයාට අසනීපයක්ද වගේ තේරුමක් මේකේ දෙනවා. මේ විදිහටම mi sento male පාවිච්චි කරොත් ඒත් කියන්නේ මට අසනීපයි, ඇඟට හරි නෑ කියන තේරුමයි. එතකොට අදාළව sentirsi ක්‍රියාපදය ගලප ගන්න ඕනේ මේ වගේ වාක්‍යයක් කියද්දි. sono contento, allegro, felice. contento contenta වෙනවා, allegro allegra වෙනවා, felice වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කතා කරන කෙනා අනුව o අකුරෙන් යෙදෙනවා නම් වෙනස් වුණාට ඒ අකුරෙන් යෙදෙද්දි වෙනස් වෙන්නේ නැහැ. මේ කියන්නේ යම් කිසි කෙනෙක් මට සතුටුයි කියලා කියන ආකාර. මේ විදි තුනෙන්ම එකක් පාවිච්චි කරන්න පුළුවන්. sono disperata පාවිච්චි කරනවා මම බලාපොරොත්තු රහිත වෙලා ඉන්නේ කියන තේරුමක් දුන්නහම මොනවා හරි වැඩක බලාපොරොත්තුවක් නැති වුනහම මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. sono triste එහෙම නැත්නම් desolata sono triste desolato දෙක පාවිච්චි කරන්නේ මට දුකයි කියලා කියන්න. මෙතනදිත් triste වචනය ගැහැණු පිරිමි අනුව වෙනස් වෙන්නේ නැහැ. desolato කියන වචනය නම් අදාළව ප්‍රමාණය සහ ඒ කියන්නේ කී දෙනෙක් ඉන්නවද සහ ගැහැණු පිරිමි අනුව වෙනස් වෙන්න ඕනේ. sono confusa මම ව්‍යාකූල වෙලා ඉන්නේ. confusa තමයි එතකොට පාවිච්චි කරන්නේ. mi sento stordita
ඒ කියන්නේ මට නිකන් කැරකිල්ල වගේ. යම් කිසි දෙයක් ඇහුවාම මට නිකන් ඒක ඇහිලා පුදුමයි වගේ ඒ වගේ තේරුමටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. යම් කිසි දෙයකට කැරකිල්ල වගේ කියන්න නම් අපි පාවිච්චි කරන්නේ o le vertigini. o le vertigini. මට කැරකිල්ල තියෙනවා කියන තේරුමයි මේකේ තියෙන්නේ. Sono emozionato. emozionata. Sono emozionato, emozionata කියලා කියන්නේ මම හැඟීම්බරයි. හැඟීම්බර වෙලා ඉන්නේ කියන තේරුමට පාවිච්චි කරන්නේ. එමොත්සියෝනි ගැන තමයි අපි මේ කතා කරන්නේ. Sono pigro. එහෙම නැත්නම් pigra. pigro කියන්නේ කම්මැලියා කියන තේරුමට. කම්මැලි කියන එකත් ගන්න පුළුවන්. ඒ නිසා මට කම්මැලි, මම කම්මැලියෙක් වගේ කියද්දි මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. Mi sento strano. Mi sento strano. එහෙම නැත්නම් strana. මට අමුත්තක් දැනෙනවා කියන්නේ පාවිච්චි කරන්නේ මෙන්න මේ ආකාරයට sentir si එක පාවිච්චි කරලා තමයි. Sono orgoglioso, orgogliosa. Sono orgoglioso, orgogliosa කියලා කියන්නේ මට ආඩම්බරයි කියන එකට පාවිච්චි කරන වචනය. එතකොට වාක්‍ය මෙන්න මේකට යම් කිසි කෙනෙක් ගැන නම් උදාහරණයක් විදිහට මට ඔයා ගැන ආඩම්බරයි කිව්වහම මේකට දී නිපාත පදය පාවිච්චි කරලා තේ දාන්න තමයි තියෙන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙක් නම් එතනට නම දාන්න. උදාහරණයක් විදිහට ලූකා නම් sono orgoglioso එහෙම නැත්නම් orgogliosa di Luca විදිහටයි පාවිච්චි වෙන්නේ. sono timido, timida. sono timido, timida කියලා කියන්නේ මම ලැජ්ජාශීලී, මට ලැජ්ජයි වගේ තේරුමක් දෙන්න පාවිච්චි කරන වචනය. sono imbarazzato. sono imbarazzata. මේ වචනේ imbarazzare කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලැජ්ජාවට පත් වෙනවා කියන්න පාවිච්චි කරන ක්‍රියාපදේ. ඒ නිසා මේකෙත් තියෙන මම ලැජ්ජාවෙන් ඉන්නේ එහෙම නැත්නම් මට ලැජ්ජයි කියන තේරුම තමයි ලැජ්ජ වුණා වගේ තේරුමක් දෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. sono infastidito. sono infastidito, infastidita. මට කේන්ති ගිහින් ඉන්නේ. යම්කිසි කෙනෙක් යම්කිසි කරපු දෙයකින් ඒක මට කරදරයක් වුණාම මට කැමති නැති වුණාම infastidire කියන එක පාවිච්චි කරනවා. ඒකට අදාළව ගැලපිලා මෙන්න මේ ආකාරයට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේක පාවිච්චි කරනවා sono arrabbiato, sono arrabbiata විදිහට. මට කේන්ති ගිහින් ඉන්න තේරුමම තමයි මේකෙත් දෙන්නේ. තව අපිට පාවිච්චි කරන්න පුළුවන් o rabbia, o rabbia. මට කේන්ති කියන තේරුමටම මේක පාවිච්චි කරන්න පුළුවන්. o rabbia. sono furioso, furiosa. sono furioso, furiosa පාවිච්චි කරන්නේත් යම් කිසි කෙනෙක්ට ගිය කේන්තියක් ප්‍රකාශ කරන්න. මට කේන්ති කියන තේරුමයි මෙතන යෙදෙන්නේ. sono sorpreso. එහෙම නැත්නම් stupito. sono sorpreso, stupito. මේකෙත් stupita එහෙම නැත්නම් sorpresa විදිහට වෙනස් වෙන්න ඕනේ. මේ හැම වාක්‍යයකදීම ඔයගලන්ට පේනවා ඇති. මම පුදුම වුණා. මට පුදුමයි කියන තේරුම දෙන්න තමයි පාවිච්චි වෙන්නේ. ho paura, ho paura. මට බයයි. verbo avere පාවිච්චි කරලායි පාවිච්චි කරන්නේ. එතකොට කවුරු වුණත් ho paura තමයි මට බයයි කියන්නේ යොදාගන්නේ. හැබැයි spaventato පාවිච්චි කරනවා නම් sono spaventato එහෙම නැත්නම් spaventata. මම බය වුණා. මම බය වෙලා ඉන්නේ කියන තේරුමක් දෙන්න මෙන්න මේ විදිහටත් පාවිච්චි කරනවා. sono agitato, agitata. sono agitato, agitata යොදාගන්නේ මම කලබල වෙලා ඉන්නේ. agitare කියන එකෙන් තමයි මේ agitato හැදිලා තියෙන්නේ. sono soddisfatto, soddisfatta. sono soddisfatto, soddisfatta. මම සෑහීමටපත් වුණා කියන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ වාක්‍යයක්. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට කතා කරා විවිධ වාක්‍ය මේ හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා කියන්නේ. මේ වගේ තවත් වීඩියෝ එකක් මම කලින් කරලා තිනවා. ඒකෙත් ගොඩක් අඩංගු නැති දේවල් මම අද ඔයාලට කතා කරා. එහෙනම් වෙනදා වගේම ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැම දිනාටම ආයුබෝවන්.